එතකොට ළමයි NVQ 5ට ඇතුළත් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි A level වලින් අපිට NVQ 5ට ඇතුළත් වෙන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක පුරවන විදිය අපි දැන් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසින් බලමු. සුබ දවසක් ළමයි. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න ප්‍රොම්පාස් ටැග් අපේ YouTube නාලිකාවත් එක්ක අද වීඩියෝ එකෙන් කතා කරන්නේ NVQ 5 ගැන. NVQ 5 මේ වෙනකොට ගැසට් එක නිකුත් කරලා තියෙනවා. මේ මාසේ අග තමයි මේ මාසේ 29 වගේ තමයි ඒක ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. මම අර කලින් වීඩියෝ වල කිව්වා වගේ මම කලින් වීඩියෝ වල ඔයගොල්ලෝ කියලා තිබුණා මේ මාසේ අග වෙනකොට NVQ 5ට ගැසට් නිවේදනය නිකුත් කරා කියලා. ඒ වගේම මේ මාසේ අග ගැසට් නිවේදනය NVQ 5ට නිකුත් කරලා තිබුණා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු NVQ 5 ඩිප්ලෝමාවට අදාළව මොනවාද ඇතුළත් වෙන්න ඕනේ සුදුසුකම් සහ වීඩියෝ එකේ ඉස්සරහට NVQ 5 මේ ඩිප්ලෝමාවට කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ කියලා ඒ විස්තර හරියට ඔක්කොම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් ඉන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට ළමයි NVQ 5ට ඇතුළත් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි A level වලින් අපිට NVQ 5ට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් NVQ 4 මට්ටමේ කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවක් කරලා ඒ සාතිකයේ තියෙනවා නම් ඒකිනුත් ඔයගොල්ලන්ට NVQ 5ට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. A level වලින් කොහොමද ඇතුළත් වෙන්නේ කියලා බැලුවොත් A level වලින් ඇතුළත් වෙනවා නම් මේ කියන අධ්‍යාපන සුදුසුකම් ටික ඕන වෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය පෙළ ගණිතය විද්‍යාව ඇතුළත් විෂයන් අයකින් සමත් වෙන්න ඕනේ. ඒ වගේම මව් භාෂාව තියෙනවානේ සිංහල හෝ දෙමළ. ඉතින් අපි මව් භාෂාවත් එක්ක තවත් විෂයන් ඕනෑම විෂයන් දෙකකට. ඒ කියන්නේ මව් භාෂාවයි තවත් ඕනෑම විෂයන් දෙකකටයි C පාස් තියෙන්න ඕනේ. ගණන් විද්‍යාව ඇතුළත් විෂයන් අයක් සමත් වෙන්න ඕනේ. ඒ level වලදී ජීව විද්‍යාව හෝ තාක්ෂණ මේදේ විෂය ධාරාව යටතෙන් උසස් පෙළ කරලා අවම වශයෙන් එක S එකක් තියෙන්න ඕනේ. ඉතින් A level වලින් NVQ 5ට ඇප්ලිකේෂන් දානවා නම් මේ අධ්‍යාපන සුදුසුකම් ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ NVQ 4 මට්ටමේ කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවකින් ඕගොල්ලෝ NVQ 5ට ඇප්ලිකේෂන් දානවා නම් ඒකටත් O level අර මම උඩදී කියපු ඒ අවශ්‍ය සුදුසුකම් ටිකම ඕනේ. ඒ කියන්නේ විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. ගණන් විද්‍යාව ඇතුළත් විෂයන් 6න් මව් භාෂාව ඇතුළත් ඕනම විෂයන් දෙකකට C පාස් තියෙන්න ඕනේ. මේ කියන NVQ 4 මට්ටමේ සාතිකයක් ඕගොල්ලෝ ලබාගෙන තියෙන්න ඕනේ. සාතික පත්‍ර පාඨමාලා මොනවාද කියලා බැලුවොත් තවන් සංවර්ධන සහායක, කෘෂිකර්ම ක්ෂේත්‍ර සහායක, උද්‍යාන අලංකරණ ශිල්පී, භූදර්ශන සංවර්ධන සහායක. මේ කියන පාඨමාලාවන් හතර හදාarලා සාතික NVQ 4 මට්ටමේ සාතිකයක් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් NVQ 5 ඩිප්ලෝමාවට කෘෂිකර්ම විද්‍යාල වලට ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඊට අමතරව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පිළිගන්න වෙනත් කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ NVQ 4 මට්ටමේ සාතික පත්‍ර පාඨමාලාවක් ඕගොල්ලෝ හදාarලා ඒ සාතිකය ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ඒකත් මේකට පිළිගන්නවා කියලා ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් ඔය කියන ආකාර දෙකට තමයි අපිට NVQ 5 මට්ටමේ කෘෂිකර්ම විද්‍යාල වලට ඇතුළත් වෙන්න අවශ්‍ය සුදුසුකම් වෙන්නේ. ඉතින් මේ සුදුසුකම් ඕගොල්ලොන්ට තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් දැන් ගැසට් නිවේදනය නිකුත් වෙලා තියෙනවා. ඕගොල්ලොන්ට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාන්න. ඇප්ලිකේෂන් එක පුරවන විදිය අපි දැන් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසින් බලමු. ඇප්ලිකේෂන් පුරවන්න කලින් ඕගොල්ලන්ට වැදගත් කාරණා දෙකක් කියන්න තියෙනවා ළමයි. පළවෙනි එක තමයි ඇප්ලිකේෂන් පුරවන්න කලින් ඕගොල්ලෝ ඒ අදාළ ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරලා මුල ඉඳලා අගට වෙනකන් සම්පූර්ණයෙන් ඒක පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අනිවාර්යෙන් ඒක කියවලා පැහැදිලි අවබෝධයක් ඕගොල්ලෝ ගන්න ඕනේ. ඒ වගේම තමයි ළමයි ගැසට් නිවේදනය කියවගෙන යනකොට ඕගොල්ලොන්ට බලන්න පුළුවන් විභාග ගාස්තුවක් ඒගොල්ලෝ අය කරනවා. ඉතින් මේ විභාග ගාස්තුව ඒගොල්ලෝ කියලා තියෙන්නේ අදාළ ගිණුමට අපි මුලින් ගෙවලා ඉන්න ඕනේ ඇප්ලිකේෂන් පුරවන්න කලින්. මොකද ඇප්ලිකේෂන් පුරවනකොට මේ රිසිට් එක අපිට ඕන වෙනවා ඇප්ලිකේෂන් පුරවනකොට වගේම ඇප්ලිකේෂන් පුරවලා ඉවරුනහම. ඒ වගේම ළමයි මේ අදාළ ගාස්තුව ගෙවනකොට ඕගොල්ලෝ බැංකුවක් ඇතුළට ගිහිල්ලා රිසිට් එකක් පුරවලා ඒ අදාළ ගාස්තුව ගෙවන්න. මොකද අර මැෂින් වලින් ගෙවනකොට යම්කිසි අපහසුතාවලට ලක් වෙන්න වෙනවා මේ ඇප්ලිකේෂන් එක පුරවනකොට. ඒ නිසා බැංකුවක් ඇතුළට ගිහිල්ලා අර කියලා තියෙන ගිණුමට ඕගොල්ලෝ මේ ගෙවීම සිදු කරන්න. ඉතින් ওই ටික තමයි ඇප්ලිකේෂන් පුරවන්න යන්න කලින් ඕගොල්ලොන්ට කියන්න ඕනේ වැදගත් කාරණා ටික.
හරි මුලින්ම ඔයගොල්ලෝ Department of Agriculture ශ්‍රී ලංකා කියන මේ වෙබ්සයිට් එකට යන්න. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතනින් ඔයගොල්ලෝ ඉංග්‍රීසි කියන භාෂාව තෝරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතන ඔයගොල්ලන්ට දකුණු අත පැත්තේ පහළින් බලා ගන්න පුළුවන් NQ 5 2027 2028 කියලා ගහලා තියෙනවා National Diploma in Agriculture කියලා. ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනින් apply now කියන බටන් එක ඔබන්න. හරි මෙතන ඔයගොල්ලන්ට ඊට පස්සේ සිංහල දෙමළ කැසට් නිවේදන දෙකත් බලා ගන්න පුළුවන්. මේ දෙක ඩවුන්ලෝඩ් කරලා අනිවාර්යෙන් කියවන්න. ඊට පස්සේ apply for the course now කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එක මෙතන ඉස්සෙල්ලාම තියෙන A level වලින් ඇප්ලිකේෂන් දාන අයට ඊට පස්සේ තියෙන NQ වලින් දාන අයට මුලින්ම බලමු අපි A level වලින් දාන අයට කොහොමද ඇප්ලිකේෂන් ෆෝම් එක තියෙන්නේ කියලා. මෙතන ආපුවම අපිට බලා ගන්න පුළුවන් මේක ජංගම දුරකථනයෙන් පුරවන්න එපා කියලා තියෙනවා පරිගණකයක් ඒ නිසා භාවිතා කරන්න. හරි මුලින්ම ළමයි මෙතන ඕගොල්ලොන්ට ඉස්සලාම් ගහන්න තියෙන්නේ වාසගමත් එක්ක සම්පූර්ණ නම. එතකොට උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ධනපාල මුදියන්සේලාගේ සචින්ද සුමුල් ලක්මාල් වගේ එහෙමනම් නම එන්නේ ඕගොල්ලෝ ඒ සම්පූර්ණ වාසගමත් එක්ක නම ගහන්න ඕනේ. ඊට පස්සේ ඒක මුල් ලකුරුත් එක්ක ඊට පස්සේ ඕගොල්ලෝගේ නම ගහන්න ඕනේ. ඒ කියන්නේ ධනපාල මුදියන්සේලාගේ නම් DM. ඒ කියන්නේ DM සචින්ද සුමුල් ලක්මාල් වගේ ඒ විදිහට තමයි දෙවෙනි තැනේ ගහන්න ඕනේ. ඕගොල්ලෝගේ මුල් ලකුරුත් එක්ක ඔයගොල්ලොන්ගේ සම්පූර්ණ නම. ඊට පස්සේ ගහන්න ඔයගොල්ලොන්ගේ ඩෙන්ටිටි නම්බර් එක. ඊළඟ ස්ථානයේ ඔයගොල්ලෝ ගහන්න ඕනේ ඔයගොල්ලොන්ගේ ඩෙන්ටිටි නම්බර් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ උපන්දිනය තෝරන්න. මෙතන කැලෙන්ඩර් එකෙන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ථීර ඔයගොල්ලොන්ගේ දිස්ත්‍රික්කය ඔයගොල්ලෝ මෙතනින් තෝරගන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ ඇඩ්‍රස් එක ගහන්න ඕනේ. ඒකට ඔයගොල්ලොන්ගේ ඩෙන්ටිටි කාඩ් එකේ සඳහන් වන ඇඩ්‍රස් එක මෙතන ඔයගොල්ලෝ ගහන්න. ඊට පස්සේ පහළ ස්ථානයේ ඔයගොල්ලන්ට ගහන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක. එතන ඔයගොල්ලෝ පාවිච්චි කරන මොබයිල් නම්බර් එක ගහන්න. ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක අත්‍යවශ්‍ය නැහැ. WhatsApp නම්බරේ දාන්න. ඒක ඔයගොල්ලෝ අත්‍යවශ්‍යයෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් වැඩ කරන ඊමේල් එකක් දාන්න. ඒකත් අනිවාර්යෙන් ඊමේල් එකකුත් ඔයගොල්ලෝ වැඩ කරන එකක් අනිවාර්යෙන් දාන්න ළමයි. ඊට පස්සේ තියෙන ස්ථානේ දාන්න ඕනේ ළමයි. දැන් මේ ඇප්ලිකේෂන් බලලා ඔයගොල්ලන්ට ආපහු විභාගය සඳහා ප්‍රවේශ පත්‍රයක් එවනවා. ඉතින් මේ ප්‍රවේශ පත්‍රය ඔයගොල්ලන්ට ලැබෙන්න ඕනේ කොහෙටද කියලා ඇඩ්‍රස් එක තමයි එතන දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනට වෙන තැනක ඉන්නවනම් ඒ ඇඩ්‍රස් එක දාන්න. එතකොට ඒ ඇඩ්‍රස් එකට ඔයගොල්ලන්ට විභාගයට අවශ්‍ය ප්‍රවේශ පත්‍රය ඔයගොල්ලන්ට එවයි ඒගොල්ලෝ. ඒ නිසා ඔයගොල්ලෝ දැනට ඉන්න ඇඩ්‍රස් එක මේ දෙවෙනියට දාන්න තියෙන ඇඩ්‍රස් එක තියෙන තැනින් ඔයගොල්ලෝ දාන්න. ඊට පස්සේ තියෙන ළමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පුරවන්න මුලින් ඔයගොල්ලෝගේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න තියෙනවා. ඒක මුලින්ම ටයිප් කරලා පස්සේ පහළට කොපි පේස්ට් කරගෙන යන්න. ඊට පස්සේ තියෙන්නේ මාසයේ අවුරුද්දයි දාන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඒකත් මුල්ම එක මාසයේ අවුරුද්දයි සම්පූර්ණ කරලා ඊට පස්සේ ඒක කොපි පේස්ට් කරගෙන පහළට යන්න. සබ්ජෙක්ට් එක තෝරලා ඒ සබ්ජෙක්ට් එකට අදාළ සබ්ජෙක්ට් නම්බර් එක තෝරන්න තියෙනවා. මෙතන මම දාන සබ්ජෙක්ට් නම්බර් මේ ඇත්තේ නෙවෙයි ළමයි. මම මේ නිකන් ඇප්ලිකේෂන් එක ඕගොල්ලන්ට පුරවන විදිය පෙන්වන්න ඕන නිසා තමයි මේ අංක දාන්නේ. ඕගොල්ලන්ට සබ්ජෙක්ට් නම්බර් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝගේ රිසල්ට් ෂීට් එකේ පිටිපස්සේ තියෙනවා මේ සබ්ජෙක්ට් එකට අදාළ සබ්ජෙක්ට් නම්බර් එක. ඉතින් මේ සබ්ජෙක්ට් නම්බර් එක ඕගොල්ලෝගේ රිසල්ට් ෂීට් එකෙන් බලලා ඒක හරියට පුරව ගන්න. මෙතන මම ඕගොල්ලන්ට අර පෙන්වන්න ඕන නිසා මෙතන අර ඇත්ත සබ්ජෙක්ට් නම්බර් නෙවෙයි මම මේ දාන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේ සබ්ජෙක්ට් එකට අදාළ ඔයගොල්ලෝගේ ග්‍රේඩ් එකත් තෝරන්න. එතකොට මෙතන බොරු දාන්න එපා. ඔයගොල්ලෝගේ ඇත්ත විස්තර අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න. O level විස්තර සම්පූර්ණ කළ ඉවර වුණාම ළමයි A level විස්තර ටික සම්පූර්ණ කරන්න. ඔයගොල්ලෝගේ ස්ට්‍රීම් එක තෝරලා A level විභාග අංක තෝරලා ඊට පස්සේ ඔයගොල්ලෝ එක්සෑම් රිසල්ට් ෂීට් එකේ සඳහන් වන මාසය සහ අවුරුද්ද මෙතන සම්පූර්ණ කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝගේ සබ්ජෙක්ට් 3 තෝරගන්න. ඒ වගේම මේ සබ්ජෙක්ට් 3ට අදාළ සබ්ජෙක්ට් නම්බර් 3ක් තෝරගෙන ඊට පස්සේ ඒ අදාළ ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් එකට තියෙන
ග්‍රේඩ් එක තෝරගන්න. S1යි නම් තියෙන්නේ S1 දාන්න ඒ අදාළ සබ්ජෙක්ට් එකට අදාළව. මෙතනදී ඕගොල්ලන්ට NVQ 5ට A level වලට එක S1ක් තිබ්බොත් ප්‍රමාණවත්. ඊට පස්සේ next කියන බටන් එක ඔබන්න ළමයි. ඊට පස්සේ ඕගොල්ලෝ නම් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතන ඕගොල්ලන්ට තෝරන්න තියෙන්නේ ඕගොල්ලෝ විභාගෙට පෙනී සිටින්න ඕනේ කොහෙද කියලා. ඕගොල්ලන්ට ලේසි මධ්‍යස්ථානයක් තෝරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ පෙනී සිටින භාෂාව තෝරගන්න. ඊට පස්සේ තියෙනවා අර ගෙවීම් කරපු රිසිට් එකේ විස්තර දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ගෙවීම් කරපු බැංකුව, ඒ කියන්නේ People's Bank නම් එහෙම දාලා දිනේ දාලා ඒ රිසිප්ට් නංගේ දාලා next දෙන්න ළමයි. ඊට පස්සේ මෙතන එනවා ඕගොල්ලන්ට අර පුරවපු සම්පූර්ණ විස්තර ටික කියවලා හරිද බලන්න කියලා. වැරදි මොනවා හරි තියෙනවා නම් පිටිපස්සට ගිහිල්ලා ඒවා නිවැරදි කරගෙන ආපහු එන්න කියලා තියෙනවා. මෙතන විස්තර මොකුත් වැරදි නැත්තම් ඕගොල්ලෝ නිවැරදිව පුරවලා තියෙනවා නම් ඊට පස්සේ ඕගොල්ලෝ next කියන බටන් එක ක්ලික් කරන්න ළමයි. ඊට පස්සේ ඕගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන කියලා තියෙනවා ඕගොල්ලෝ පුරවපු තොරතුරු සත්‍ය සහ නිවැරදි බව පිළිගන්නවා කියලා. ඒක ඕගොල්ලෝ පොඩ්ඩක් කියවන්න. මෙතනින් පස්සේ ඕගොල්ලෝ මේ සබ්මිට් කියන එක ක්ලික් කරන්න ළමයි. ඊට පස්සේ ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ සම්පූර්ණ කරපු ආයුධම් පත්‍රයේ PDF එකක් ලබා ගන්න එනවා ළමයි. අනිවාර්යෙන් මේ PDF එක ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ PDF එක ඊට පස්සේ ඕගොල්ලෝගේ අදාළ කියලා තියෙන විස්තරات එක්ක ඕගොල්ලෝගේ ඉල්ලලා තියෙන සර්ටිෆිකේට් නම්මනම් එක්ක ඕගොල්ලෝ ඒ අදාළ ලිපිණයට තැපල් කරන්න ඕනේ. ඒ නිසා ළමයි අනිවාර්යෙන් මේ ඇප්ලිකේෂන් එක පුරවලා ඉවරුණාගෙන් පස්සේ මෙතන PDF එක අනිවාර්යෙන් මෙතනින් පස්සේ මේ සබ්මිට් බටන් එක ඔබලා අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. A level වලින් ඇප්ලිකේෂන් දාන අයට මේක තමයි කරන්න තියෙන ක්‍රමය. දැන් අපි ඊගාවට බලමු NVQ සහතික වලින් ඇප්ලිකේෂන් දාන අයට කොහොමද ඇප්ලිකේෂන් ෆෝම් එක පුරවන්න තියෙන්නේ කියලා. මෙතන දෙවෙනියට තියෙන එක ළමයි ඔයගොල්ලෝ apply now කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. A level වලින් දානකොටත් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මුලින්ම ඔයගොල්ලෝ දැක්කා. මෙතන ඊට පස්සේ කියලා තියෙනවා ජංගම දුරකථන වලින් පුරවන්න එපා. වෙනත් උපකරණයක් භාවිතා කරන්න කියලා. ඒ නිසා කම්පියුටර් එකක් හෝ ලැප් එකක් භාවිතයෙන් මේක පුරවන්න ළමයි. ඊට පස්සේ මුලින්ම තියෙන ඕගොල්ලන්ට සම්පූර්ණ වාසගමත් එක්ක නම මෙතන ගහන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ අර උදාහරණයක් විදිහට දැන් දිසානායක මුදියන්සේලාගේ සචින්ද සුපුන් ලක්මාල් නම් ඒක ඔයාලා සම්පූර්ණ වාසගම එක්කම ගහන්න. ඒ වගේම ළමයි මේක කියන්න ඕනේ මතක් කරලා මතක ඇතුව ඕගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන් මේක පුරවන්න. සිංහලෙන් පුරවන්න එපා. ඊට පස්සේ ඕගොල්ලෝ දෙවනියට ගහන්න තියෙන්නේ ඕගොල්ලෝගේ මුල් ලකුරුත් එක්ක නම. එතකොට ධනපාල මුදියන්සේලාගේ සචින්ද සුපුන් ලක්මාල් කියප එක ගැහුවොත් DM සචින්ද සුපුන් ලක්මාල් ඒ විදිහට. ඊට පස්සේ ඕගොල්ලෝ තුන්වෙනි ස්ථානේ ගහන්න ඕනේ ඕගොල්ලෝගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. ඊට පස්සේ ඕගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ උපන්දිනය තෝරන්න මෙතනින්. ඊට පස්සේ ඕගොල්ලෝ ස්ථීර ඕගොල්ලෝ පදිංචි දිස්ත්‍රික්කය තෝරන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ ඇඩ්‍රස් එක ගහන්න. මෙතනදී ඕගොල්ලෝ ඩෙන්ටිටි කාඩ් එකේ සඳහන් වන ඕගොල්ලෝගේ ඇඩ්‍රස් එක මෙතන මුල්ම ස්ථානයේ ගහන්න ඕනේ. ඒක ඩෙන්ටිටි කාඩ් නම්බර් එකේ සඳහන් වන විදිහට ඕගොල්ලෝගේ පදිංචි ඇඩ්‍රස් එක මෙතනින් ගහ ගන්න ළමයි. ඊට පස්සේ ඕගොල්ලෝ මොබයිල් නම්බර් එක දාන්න තියෙනවා. මේ මොබයිල් නම්බර් එක අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක අත්‍යවශ්‍ය නැහැ. WhatsApp නම්බර් එක අනිවාර්යෙන් දාන්න ඕනේ ළමයි. ඒක අනිවාර්යෙන් දාන්න. ඒ වගේම වැඩ කරන ඊමේල් නම්බරයක් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගහන්න ඕනේ. ඒ නිසා මෙතන හිස්තැනේදී වැඩ කරන ඊමේල් නම්බර් එකක් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඊමේල් නම්බර් එක දාන්න ඕගොල්ලෝගේ. ඊට පස්සේ අවසානයේම තියෙන ඇඩ්‍රස් එක දාන්න ඕනේ ළමයි. ඕගොල්ලෝ දැනට වෙන කොහේ හරි පදිංචි වෙලා ඉන්නවනම් එතන දාන ළමයි ඕගොල්ලෝ දැනට ඉන්න ඇඩ්‍රස් එක. කියන්නේ මොකද මේ ඇප්ලිකේෂන් එක ඕගොල්ලෝ සබ්මිට් කරාම ඇප්ලිකේෂන් යවපුවාම ඒගොල්ලෝ ඕගොල්ලන්ට විභාග ප්‍රවේශ පත්‍රය ආපහු නැවත එවනවානේ. එතකොට ඕගොල්ලෝ දැනට වෙන කොහේ හරි පදිංචි වෙලා ඉන්නවනම් ඒ ඇඩ්‍රස් එක මෙතනින් දාන්න. ඊට පස්සේ next දෙන්න. මෙතන ඕගොල්ලෝගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පුරව ගන්න තියෙනවා. මුලින්ම ඕගොල්ලෝගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මුල්ම ස්ථානයේ ටයිප් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඒක දිගටම පහළට කොපි පේස්ට් කරගෙන යන්න. ඊට පස්සේ තියෙන ඕගොල්ලන්ට මාසය සහ අවුරුද්ද තෝරන්න. ඒ පළවෙනි එකේ මාසය අවුරුද්දයි දාලා ඒක ඊට පස්සේ පහළට ඕගොල්ලෝ කොපි පේස්ට් කරගෙන යන්න. ඊට පස්සේ තියෙන ළමයි සබ්ජෙක්ට් එක තෝරලා ඒ සබ්ජෙක්ට් එකට අදාළ විෂය අංකය සහ ඕගොල්ලන්ට ඒ විෂයට අදාළ ග්‍රේඩ් එක තෝරන්න.
ඉතින් මෙතන විෂයාංක මම මේ දාන විෂයාංක ඇත්ත ඒවා නෙවෙයි. මෙතන ඕගොල්ලොන්ට අර ඇප්ලිකේෂන් එක පුරවන විදිය කියා දෙන්න ඕන නිසා තමයි මම මෙතන අර මට හිතුණ අංක ටිකක් තමයි මෙතන මම භාවිතා කරලා තින්නේ. ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ රිසල්ට් ෂීට් එකේ පිටිපස්සෙන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඒ විෂය සහ විෂයට අදාළ අංකය මොකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ ඒක හරියට බලලා විෂයට අදාළ විෂයාංකය තෝරගෙන ඕගොල්ලොන්ගේ ග්‍රේඩ් එක තෝරගන්න. මෙතනදී අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ ඇත්තම රිසල්ට් දාන්න ළමයි බොරු රිසල්ට් දාලා මේක පුරවන්න එපා. ඉතින් පහලට ඕගොල්ලොන්ගේ රිසල්ට් O level රිසල්ට් ටික මෙතන ඒ විදිහට පුරවගෙන යන්න ළමයි. ඊට පස්සේ දාන්න තියෙන ළමයි ඕගොල්ලෝ කරලා තියෙන ඩිප්ලෝමාවේ නම දාන්න ඕනේ කෝස් එක මොකක්ද කියන එක. අර කෝස් අතරින් අදාළ කෝස් එකක් සහ අර වෙනත් පිළිගන්න කෝස් එකක් ඕගොල්ලෝ කරලා තියෙනවා නම් ඒ කෝස් එකේ නම මෙතනින් මුලින්ම ඕගොල්ලෝ සඳහන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ දෙවන හිස්තැනේ ගහන්න ඕනේ. ඔයා හදාර ඒ කියන්නේ කෝස් එක ඔයා කොහෙද කරේ කියන එක මොකක් හරි ඔයාගේ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා ළමයි. ඔයා මේ පාඨමාලාව හදාරපු ආයතනයක්. ඒ ආයතනේ නම දෙවන හිස්තැනේ ගහන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මොන අවුරුද්දේද මේ පාඨමාලාව හදාarලා තියෙන්නේ කියලා මෙතනින් ඕගොල්ලෝ තෝරගන්න. ඊට පස්සේ ඒක තෝරගෙන ඕගොල්ලෝ next කියන බටන් එක ක්ලික් කරන්න ළමයි. හරි ඊට පස්සේ ඕගොල්ලෝ මේ වගේ තැනකට එනවා ළමයි. මෙතන ඕගොල්ලන්ට පළවෙනිම පුරවන්න තියෙන්නේ ඕගොල්ලෝ පළවෙනි වතාවට කියන්නේ පළවෙනි පාර ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට පෙනී සිටපු දිස්ත්‍රික්කය මොකක්ද කියලා තෝරන්න. ඉතින් ඒක ඕගොල්ලෝ මෙතනින් තෝරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට තෝරන්න තියෙන්නේ ඕගොල්ලෝ කොහෙද මොන එක්සෑම් සෙන්ටර් එකේද ලියන්න කැමති කියලා. ඉතින් ඕගොල්ලන්ට ළඟ තැනක් ඕගොල්ලෝ එක්සෑම් සෙන්ටර් එක තෝරගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ භාෂාව තෝරගන්න. ඊට පස්සේ මෙතන ඕගොල්ලොන්ට අර මෙතනදිත් ගෙවීම් කරපු ඒ බැංක් එකයි ගෙවීම් කරපු දිනේ රිසිට් එකට අදාළ අංකය තෝරන්න තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන කියලා තියෙනවා ඕගොල්ලෝ මේ පුරවපු තොරතුරු මෙතන බලලා වැරදි තියෙනවා නම් පිටිපස්සට ගිහිල්ලා ඒවා ආයෙ නැවත සකස් කරලා එන්න කියලා. ඉතින් වැරදි මොකුත් නැත්තම් මෙතන විස්තර ටික හරියද කියලා බලලා next දෙන්න ළමයි. ඊට පස්සේ ඕගොල්ලෝ ආපහු මෙතෙන් මේ වගේ තැනකට එනවා. මෙතන ඕගොල්ලෝ කියලා තියෙනවා මෙතන අර ඔයා පුරවපු විස්තර සත්‍ය බව සහ නිවැරදි බව සනාථ කරනවා කියලා. ඉතින් ඒක ඔයා පොඩ්ඩක් කියව ගන්න. ඊට පස්සේ ළමයි මෙතන ඕගොල්ලෝ submit කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඔයගොල්ලන්ට PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ PDF එක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඒක ඔයගොල්ලෝ තැපැල් මාර්ගයෙන් යවන්න ඕනේ ඒ අදාළ ලිපිනයට අදාළ. හරි ළමයි ඊට පස්සේ ඔයගොල්ලෝ දාපු මේ ඇප්ලිකේෂන් එකේ PDF එකක් ඔයගොල්ලෝ ඒ වෙලාවෙම ගන්න ඕනේ. ඉතින් මේ PDF එක අරගෙන මොනි කියලා තියෙන ඒ අදාළ විස්තරات එක්ක ඕගොල්ලෝ මේක ඒ අදාළ ලිපිනයට තැපැල් කරන්න ඕනේ. කියලා තියෙන දිනේට කලින් මේක තැපැල් කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් ළමයි ওই ටික තමයි ඕගොල්ලෝම දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් හැමෝටම සුබ පතනවා කෘෂිකර්ම විද්‍යාලයකට තේරෙන්න කියලා.